දැන් සමහර ඉන්නවනේ ඔය ඇත්ත දකින්න මහාන වුණා තෝලාරික ගතියන්නේ නැහැ. මිනිස්සු මේ යුගයේ එහෙම අපෙන් අහන හාමුදුරනේ අර සමහර හාමුදුරලා ඉන්නවනේ গিitar ගහනවා. ඒ උන්වහන්සේලාට පිස්සුද කියලා. ඇයි අර කැලෑ ගති ගිහිල්ලා නැහැ. ගෙඳ ගති ගිහිල්ලා නැහැ. සමහර හාමුදුරුවෝ ඉන්නවා සින්දු කියන. සමහර හාමුදුරුවෝ ඉන්නවා ශ්‍රමණ සාරූපයට නොගැලපෙන දේවල් කරන. ගිහියොන්ට හොඳ නම් අපිටත් මොකද කියලා අහන හාමුදුරුවෝ ඉන්නව නේද? අර දසධම්ම සූත්‍රයේ කියන කාරණා ඔළුවේ නෑ පින්වත්නි. හාමුදුරු කෙනෙක්ට උදේ හවස සීප කරන්න කිව්වා අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති. මම වෙනස් ආකල්ප දරන කෙනෙක්. ගිහියන්ට වැඩිය මගේ වෙනසක් තියෙනවා. දැන් ගිහියෝ පාරේ යන ගමන් කඩල ගොට්ටක් අරන් ඇටෙන් ඇටේ කටට දදා ගියා කියලා පැවිද්දෝ එක කරන්න යන්න ඕනේ නෑනේ. ගිහියෝ පාරේ යන ගමන් අයිස්ක්‍රීම් කකා ලෙව කකා ගියා කියලා පැවිද්දෝ එක කරන්න ඕනේ නෑනේ. ගිහියෝ මුහුදු වෙරළට ගිහිල්ලා හූතියා තියා රැල්ල පෑගුවා කියලා හාමුදුරුවෝ එක කරන්න යන්න ඕනේ නෑනේ. ගිහි කොල්ලෝ කොණ්ඩේ කට් කැපුවා කියලා හාමුදුරුවෝ එක කරන්න ඕනේ. ඒ නිසා ඔය උදේ පාන්දරට හැම භික්ෂුවකටම කිව්වා දසධම්ම සූත්‍රය නිතර පැවිද්දෙක් විසින් සිහි කළ යුතු කරුණු. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති. මම වෙනස් ආකල්ප දරන කෙනෙක්. ඕක නැතුණාම මොකද වෙන්නේ? කැලෑ ගතිත් එක්කම ඉස්සරහට යනවා. එතකොට ඉතින් රාජකීය හස්තියෙක් වෙන්න බෑ.